සුබ දහවලක් සියලුම දෙනාට. අපි අර කරවල පන්නේ ලුණු ගහනවා. අපේ සහෝදරයෝ ටික නේ. මාළු ටික කපලා ඉවරයි. පළල ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ. මේ ලුණු ගහනවා. ලුණු කැට එකයි කුඩු එකයි කලවම් කරලා මාළුන්ට ලුණු ගහනවා. අර පළපු දාරාසට යන්න. ඉතින් ලුණු ගහනවා. ඉතින් ලුණු ගහනවා. මේ කරවලට එක්ස්පර්ට්ලා තමයි මේ දෙන්න සංදීප ඤාව් බූසලා කරවල බූසලා ඒ ගහගත්ත කරවල වලට ගහගත්ත මාළු තමයි මෙහෙම අඩුක් කරන්නේ බැරල් එකට මෙහෙම අඩුක් කර ගන්න ඕන. මෙහෙම අඩුක් කරලා දවස් දෙකක් තමයි තියාගන්නේ. මේ ලුණු දිය වෙන්න ඕනේ. ලුණු දිය වෙලා වතුර සාමාන්‍ය මේ තරම් මේ ගානට මාළු ටික ගැහුවාන් පස්සේ ලුණු දුන්නාන් පස්සේ වතුර මේ ගානට වගේ හිටිනවා. හොඳට ඊට ආයෙ හොදලා තමයි උදා. වතුර හොඳට අහන්න ඕනේ මස් වලට. එහෙම වතුර අහලා අද දවල් මෙහෙම මාළු අඩු කරන්නේ හෙට හවසට වගේ. දවස් දෙකක් තියන්නේ නැහැ සාමාන්‍ය හෙට හවසට වගේ. උපරිම දවස් දෙක තමයි තියන්නේ. හෙට හවස වගේ මේක හොදනවා. වතුර හොදලා තමයි අවුව දාන්නේ. සාමාන්‍ය බැරි වෙහෙට පන්නේ ගන්න නිසා අපි අර ගෑලට අනිත් උදේ තමයි මේක රාජකාරිය. අනිත් උදේ දොර අවුවත් පායනවනේ හොඳට. එහෙම. මේ කරවල. මේකට හොඳයි. මේකට හෙට උදේට හොඳ. දැන් හෙට උදේට බෑනේ මේක. මේකේ වතුර අහලා තියෙනවා. දැන් මේක දෙකම තමයි අපි හොදලා අවුව දානවා. ඔයාලට පෙන්නන්න කරවල ටික ඔක්කොම ගුදාම් පස්සේ කොහොමද ඒක මේ කරන්නේ කියලා. ඇත්තට නන ගත්තා මුදවා ගත්තම අපි මේ ඉන්න ලේනවා. ඔන්න තමයි පිටපතේ ඉන්නේ. ඔන්න තමයි පිටපතේ ඉන්නේ. එන බලන්න නැත්නම් මට නොමිලේ දෙනවා. ඒ කාලේ දවුනේ. තව 10ක් විතර ඉන්නවනේ 10ක් විතර ඉන්නවා. මෙහෙම ගන්න කරවල මේ විදියට අඩු කර ගන්න ඕනේ. මේ මුලින්ම ගන්න හොඳට. මේ ලුටිය දිය වෙනවා. දාලා ඊට පස්සේ මේ වගේ කොලෙන් හරි මේක තියනක් හරි ඒක කොලෙන් හරි වහනවා. වහලා තමයි මුහුදු කරවල සාදන්නේ. මේ අපේ යාත්‍රාව. මෙන්න මේවා තමයි කරවල හැදෙන්නේ. කෝට්ටු කරවල. අපි ඉතින් මෙහෙම අවුවේ කරවලා 13 ඉඳලා ගේන කරවල කට්ටිය ඉතින් සොච්ච මුද්‍රට ගොඩාම සොච්ච මුද්‍රල ගන්න try කරනවා. ඉතින් ඒක සාධාරණ කියලා ඔයගොල්ලෝම තීරණය කරන්න පුළුවන් මේ අපි විඳින දුක් වලින්. සාමාන්‍යයෙන් මේ වන්න කරවල රුපියල් 1500 වගේ යනවනේ මල්ලේ. ඔව් 1500 වගේ යනවනේ. 1500 යනවා කියලා 1700 වගේ යනවා. එහෙම තමයි කරවල යන්නේ. අපි ඉතින් ගොඩාම ගන්න වැඩිපුර අපි පුරන්න දන්නේ අපි ඉතින් තමයි ගන්න ගන්නේ. සමහරව ගත්තන් පස්සේ රුපියල් 7-800ට ඉල්ලනවා කිලෝ එක. ඉතින් ඒකත් අර ගොඩ ජොබ් කරන කට්ටියගෙන් කසා කරනවා වගේ තමයි මේවත් එහෙම කරන්නේ. අයින්සක මිනිස්සුන්ගේ කරවල ටික මාළු ටික සබම ඉඳලා ගේනවනේ. මේක අපි මේවා විනෝදයට කරන්නේ මේ කරවල ටික කන්න අපට කෑමකට සඳහා විතර කවදාවත් අපි විකුණන්නේ නැහැ. අතිතරම් කරවල දාගන්නවා. ඉන්නවා. මොකක් කරවල ගිහින්. ඔයාලට අවශ්‍ය නම් කරවල කියන්න. මගේ ලින්ක් එකේ නම්බර් එක. මම ලින්ක් එකේ අවශ්‍ය කට්ටිය මට කමෙන්ට් කරන්න අවශ්‍යයි කියලා. ඒ වුණොත් නෑ අපි දෙන්නම් මේ සාධාරණ මේකට මේක නෙවෙයි. දැන් අපි කට්ටිය විකුණන කට්ටිය ඉන්නවනේ. සාධාරණ කාරණකට මේ කරන හොඳ කරවල කවදාකවත් මැස් එකක් ගහන්න නැති හොඳ කරවල එහෙම දෙන්නම්. මහා පරිමාණයෙන් නම් නෙවෙයි. ඕවල කන්න රසයි
ඇත්තටම රසයි. ඒක කාලා බලන්න ඕනේ. අමාරු බෝට්ටු කරවල කියලා දරා කරවල විකුණනවා. ඔක්කොම නෙවෙයි 14ක් වගේ. අපි නම් ඒව කරන්නේ නැහැ. අවශ්‍ය නම් කියන්න. පුළුවන් ඉතල ආවගත් දෙන්න. මෙතන තමයි ඉතින් වීඩියෝ එක දෙන්න පුළුවන්. ඔයාලට දෙමන අහිංසක ඉල්ලීමක්. මගේ YouTube channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් subscribe කරන්න. මේ හැමදාම වීඩියෝ බලන්න bell icon එක click කරලා all video select කරන්න. අගේ බවනේ පුළුවන් ඉතින් ඔයාලට වීඩියෝස් දානවා මම. ඇත්තටම ඉතින් ගෙදර මතක් වෙනවා. හෙට අද 31st එක ජනවාරි 1 වෙනිදා 2020 අලුත් අවුරුද්දක් ලබන්නේ. මොකද අලුත් අවුරුද්දක් දින සමරනවා පුළුවන් විදිහට. මලේ උදේට කිරිබත්තියක් හදන්න ඕනද? දෙයියන්ට පූජා කරලා. පන්නේ ගන්නවනේ. දැන් දෙයියන් පිටින් අපි මේ කරලා. පන්නේ ගන්න කරලා දෙයියන්ට පූජා කරලා. මාල්ට කදලා. එහෙනම් යාළුවනේ හැමෝටම ජයි වේදයි සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.